මටත් හිතුණා මේ දිනවල අපේ රටේ වෙච්ච දේ ගැන ටිකක් කතා කරන්න. ඉන්දියාවයි පාකිස්තානයයි බොහෝම විරුද්ධවාදී රටවල්. ඒ රටවල් දෙකත් අනුන්ට යහපත සඳහා උදව් වීමට වෙන අවස්ථාවක සුළුවෙන් හෝ මිතුරුකමක් දක්වලා ගුවන් ගමන් ඉන්දියාව හරහා යන්නට අපේ රටට එන්නට අවස්ථාව ලබා දුන්නා. තවත් ඒ වගේම උඩ රට පහත රට මැද රට කියලා අපිව බෙදපු අර දේශකාරයන්ගේ කතාව බොරු කරලා අද පහත රටත් උඩ රටත් එකට එකතු වෙලා උන්ගේ ඕනෑකම් ඉෂ්ට කරගන්නවා. බොහොම කැමැත්තෙන්, බොහොම පිරිසිදුව, අනුකම්පා සහගතව. එහෙමනම් අපි මේ රටේ කොටසක් නෙමෙයි. හැබැයි අපේ ගති පැවතුම් දිනචර්යාව යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ පළාත් අනුව. නමුත් අපි එකම රටේ එකම මිනිස්සු. එහෙම වෙලත් සමහර තිරසං මිනිස්සු මේ රටේ ඉන්නවා. අපි දැක්කා සමාජ මාධ්‍ය තුල මහනුවර මන්ත්‍රීවරුන්ගේ කියා ගන්නා පිරිසක් උන්ගේ මත ඉදිරිපත් කරපු හැටි. ඒ වෙනම් මන්ත්‍රීවරුන් නෙමෙයි. අමුත්‍රිසං 70ක්. ඒ වගේම ඉම්මින්න දීපුවත හපාගමු එකෙකුත් හිටියා. ඒ අතුරුගිරියේ අම්බලන්ගොඩ ඉඳලා අතුරුගිරි කොළඹ ඇවිල්ලා බෝට්ටුවක් තරම් උන්ට සේවයක් කළා, උන්ගේ ජීවිතත් බේරලා ඔක්කොම කරන් පස්සේ ඒකට ගහලා බෝට්ටුවත් බහැර ගන්න ගිහිල්ලා. ඉතින් මේ වගේ ඉන්න සුළු පිරිසක්. මේක යටි අරමුණ මම කතා කරන්නේ එහෙම දේශපාලන කතා කරා කියලා වෙනවා. මම මේ දේශපාලනයෙන් තොරව කතා කරන්නේ. අපිට මෙතන පක්ෂයක්, පාටක්, කුලයක්, මොලයක්, ජාතියක්, ජන්මයක් නැහැ. අපි ඔක්කොම එක මිනිස්සු විතර. මේ දවස් කීපේ බොහොම ලස්සනට වැඩ සිද්ධ වුණා. පිටරටවලින් තාවේ අපට උදව් කරන්න අපේ මිනිස්සු වැඩිට බැහැලා වැඩේ පටන් ගත්තා පස්සේ. එහෙමනම් අපි කවුරුද? අපි මිනිස්සු. සැබෑ මිනිස්සු. ඒ අතරේ අර වගේ ත්‍රිසංගති ඇති මිනිස්සුත් ඉන්නවා. දකුණේ ඉපදිච්ච විදියට මට මේක ලොකු ආඩම්බරයක්. අපි ඉපදුනේ, හැදුනේ, වැඩුනේ, අධ්‍යාපන ලැබුවේ දකුණේ. අපේ දකුණේ ඒ ඌර්ව අපි රටේ කොහේ හිටියත් අපිට තියෙනවා. අපිට කැක්කුමක් තියෙනවා. අපේ කුකට කෙනෙලිකම් කරනවා නම් ඒ කැක්කුම මතු වෙනවා. ඒකයි මෙහෙමවත් කතා කරන්නේ. ඒ අපේ මිනිස්සු. කොටින්ම කියනවා මාළුකාරයෝ කියලා හඳුන්වපු මිනිස්සු. උන් මාළුකාරයෝ නෙවෙයි. උන් බොහොම වැදගත් සීලාචාර, ගුණකරුක, අනුන්ට උපකාර කරන බොහෝ වැදගත් මහත්තුරු. ඒ මහත්මා ගතිය තමයි ඔය ජීවිත පෙන්වන්නේ. නැත්තම් උන්ටත් උන්ගේ වැඩ බලාගෙන ඉන්න තිබ්බා. කැක්කුමක් ඇති වෙනවා. මිනිස්සුන්ට යම් කිසි කරදරයක් කරනවා නම් හිත ඇතුලේ ගින්නක්පත් වෙනවා. ඒ මිනිස්සුන්ට උපකාර කරගන්න කොහොමද කියලා. අන්න ඒ විදිහට වුන් ඇවිල්ලා මිනිස්සුන්ට උදව් කරා. උන්ගේ ජීවිත ගැන නොසලකා. උන්ගේ අතේ සල්ලි විඳන් කරගෙන. උන්ගේ කාලය විනාශ කරගෙන. මෙහෙම જાතියක් මම හිතන්නේ නැහැ කොහොමවත් ඉන්නයි කියලා. සමහරු කියනවා මතක හිටින්න ඕනම දෙයක් සතියයි කියලා. නෑ. දකුණේ ඇන්ට අවසන් උස්මනතෙක් හොඳ නරක මතක තියෙනවා. හොඳ කරේ කවුද, නරක කරේ කවුද කියලා හොඳට මතක තියෙනවා. ඒක පිළිහිట్లా දෙන හයිටම දකුණේ ඇන්ට. ඒ නිසා මේ දකුණයි කියන්නේ අමුතුම චරිත ගොඩක් තියෙන ප්‍රදේශයක්. ඒ චරිත වලට
කාටවත් කිට්ටු වෙන්න බෑ කියලා මම දන්නවා. හොඳ උළු ගෙඩි ටික ලෝකේ කොහේ ගියත් දකුණ කෙනෙක් තමයි ඒ රටේ වැදගත්ම තනතුර දරන්නේ. ලංකාවේ මොන නගරෙ බැලුවත් දකුණේ මිනිස්සු තමයි නගරේ ඉන්නේ. ඒ නගර ගොඩනගලා තියෙන්නේ, ව්‍යාපාර දියුණු කරලා තියෙන්නේ දකුණේ මිනිස්සු. එහෙමනම් තවත් මොකටද කතා කරන්නේ? අපි ගැනම බැලුවාම අපිට තේරෙනවා අපි කවුද කියන එක නේ. හැබැයි මිනිස්සු හදවත් තියෙනවා. ඒ මානසික හදවත් වලට කාටවත් කෙනෙලිකම් කරන්න බෑ. එහෙම කරන්න ආවොත් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. මොකද ඊටාම හොඳ හදවත් තියෙන මිනිස්සු ඒ හදවත් වලින් ඒ උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත් මම ඒක ගැන විග්‍රහ කරේ දෙන්නේ නැහැ. ඒක බොහොම නරක පූර්වාදර්ශයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි මිනිස්සු විදියට මේ රටේ ජීවත් වෙන්න ඇයි අපිට බැරි? මම කියනවා මේ රටේ මිනිස්සුන්ට ඔහෙලට ඔය විදියට වැඩ කරන්න බෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න දේශපාලුවන්ගේ පස්සේ කියලා දේශපාලුවන්ගේ කීම් වලට මේවා කඩාකප්පල කරන්න එපා. මේ උපකාර කරන වැඩ පිළිවෙල. මේවා බොහොම මනුෂ්‍යත්ව නාමයෙන් කරන දේවල්. ඒකෙන් වෙන්නේ ඒ පක්ෂත් ඒ කරන මිනිස්සුත් පිරිහීමටපත් වෙනවා. පිරිහීමටපත් වෙනවා මොකද දන වෙන්නේ? සමාජයෙන් කොන් වෙනවා. එහෙමනම් අපි විදියට අපිමයි. අපි හොඳ දේ කරමු. නරක දේ බැහැර කරමු. අනුන්ට පිළිහිට වෙමු. අනුන්ගේ දුක ගැන බලමු. ඒ විදිය